ඔයා පෙබරවාරි මාසේ උපන්න කෙනෙක්ද? එහෙනම් මුලින්ම මේ දේ පිළිගන්න. ඔබ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි. පොඩි කාලේ ඉඳන්ම ඔබට දැනිලා ඇති. මම මේ අනිත් අයට වඩා වෙනස්. මේ සමාජයේ එක්ක මට ගැලපෙන්න අමාරුයි කියලා. බය වෙන්න එපා. ඒ ඔබේ අවුලක් නෙවෙයි. ඒ තමයි පෙබරවාරි අයගේ හැටි. ඥානවන්ත බැල්ම. ගුප්ත ශාස්ත්‍රයටත් ජ්‍යොතිෂයටත් අනුව පෙබරවාරි මාසේ උපන්න අයට බලපාන්නේ ඥානකාරක බලය සහ සරස්වති දේව බැල්ම. ඒ කියන්නේ මේ අය උපතින්ම අරගෙන එන්නේ පුදුම බුද්ධියක් සහ කලාත්මක හැකියාවක්. අනාගතය දැනෙන හැඟීම. ඔබට පුදුම ඉවක් තියෙනව නේද? යම් දෙයක් වෙන්න කලින් ඒක නිකන් හිතට දැනෙනවා. ඔබ දකින හීන ගොඩක් වේලාවට හැබෑ වෙනවා. විශේෂයෙන්ම කෙනෙක් ඔබ ඉස්සරහට ඇවිත් බොරුවක් කරන්න හැදුවොත් එයා කට අරින්නත් කලින් ඔබ දන්නවා මේ මිනිහා බොරු කරන්න යන්නේ කියලා. පෙබරවාරි කෙනෙක්ව රවට්ටන්න හදන්න එපා. මෙයාලා බොරු අල්ලන මැෂින් වගේ. පිටින් ඇතුලෙන් වෙනස. පිටින් බලන කෙනෙක්ට ඔබව පේන්නේ හරිම ආඩම්බර, නිශ්ශබ්ද, දුරස් චරිතයක් වගේ. හැබැයි ඇත්තටම පෙබරවාරි අය කියන්නේ මහා පොළොව වගේ මිනිස්සු. තමන්ට නැති වුණත් අනුන්ට උදව් කරනවා. මේ අයට මිනිස්සුන්ට වඩා වැඩි සම්බන්ධයක් තියෙන්නේ ස්වභාව දහම සහ සත්තු එක්ක. සතෙක්ට කරදරයක් වුණාම මේ අයගේ ඇස්වලට කඳුළු වෙනවා. යාළුකම රත්තරන් වගේ. පෙබරවාරි අයගේ යාළුකම හරියට රත්තරන් වගේ. ලේසියෙන් යාළු වෙන්නේ නැහැ. හැබැයි යාළු වුණොත් ඒක කාලෙකට නෙවෙයි ආත්ම ගානකට බැඳීමක්. නරක පැත්ත. පරිස්සම් වෙන්න. මේ අයගේ භයානකම දේ තමයි මෙයාලගේ නිශ්ශබ්දතාවය. අප්‍රියල් අගෝස්තු අය වගේ කේන්ති ගියාම මේ අය කෑ ගහන්නේ නැහැ. බඩු පොළවේ ගහන්නේ නැහැ. මෙයාලා කරන්නේ නිශ්ශබ්ද වෙන එක. ඔබ මෙයාලගේ හිත රිද්දුවොත් මෙයාලා ඔබට බනින්නේ නැහැ. නිකම්මම ඔබව ජීවිතෙන් බ්ලොක් කරලා දානවා. ඒ නිශ්ශබ්දතාවය දරාගන්න හරිම අමාරුයි. ඒ වගේම මේ අයගේ මූඩ් එක දෙවියන්ටවත් තේරුම් ගන්න බෑ. දැන් හොඳට hina වෙලා ඉන්නවා. තව විනාඩියකින් ලෝකෙ එපා වෙලා වගේ පැත්තකට වෙලා ඉන්නවා. ඒ වෙලාවට මෙයාලට පාඩුවේ ඉන්න දෙන්න. ගෙදරට සහ පවුලට බලපෑම. පෙබරවාරි කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදරට වාසනාව සහ නැනනුවන නිතැතින්ම ලැබෙනවා. ගෙදර කාටවත් විසඳගන්න බැරි ප්‍රශ්නයක් ආවහම පෙබරවාරි කෙනා ළඟට යන්න. එයා දෙන විසඳුම අනිත් කාටවත් හිතාගන්නවත් බැරි තරම් සාර්ථකයි. පවුලේ මුලකරු මෙයා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබව තේරුම් ගන්න. මේ සමාජයට අමාරුයි. පිස්සෙක් කියලා හිතයි. හැබැයි මතක තියාගන්න. ලෝකෙ වෙනස් කළේ අනිත් අයට පිස්සු වගේ පෙනුණු ඔබ වගේ අයයි. ඒ ගැම්ම කවදාවත් අතාරින්න එපා. ලෝකෙටම පිස්සෙක් වගේ පෙනුනට ලෝකෙම වෙනස් කරන මොලයක් තියෙන අපේ පෙබරවාරි වැඩ්ඩෝ තෝ බලන්න. කමෙන්ට් එකක් දාගෙනම යන්න.